අහි පැටිවා එනවද ගේම් එකට? මොඩ ගෑණි වරන් ගේම් එකට. හරි අපි යන් ගේම් එකට. හරි ගේම් එක දැන් පේනව නේද? වයිටි එකටත් පේනවා. අපි යනවා දැන් නිවුස් බලන්න. හරිද? කවදාවත් යකෝ නිවුස් බලපු එකෙක් නෙමෙයි. Dear survivor we are ඔන්න ඉතින් මට දැන් ඉංග්‍රීසි ඇරෙන්න යන්නේ. හරිද? we are leaderboard rules on 1 September to create a fair and competitive environment for all players. September පරිදිවල මෙයා මොන පග්ගඩියක් කරනවද කියන්නේ මම දන්නේ නැහැ. Players who use emulators for rank matches will be for the leaderboard. What? Oi! Players who use emulators for rank matches will be ineligible කියන්නේ බං. for the අපට හුක්කඩු යනවා. හොඳ වැඩේ. මම කියන්නේ මමත් රෑන්ක් ගහපු ගොල්ලෙක්. but මේකට හේතුව අපේ රීජන් එකේ ඉන්න අතපන නැති මේ ඒම් ඇසිස් තියෙන හරිම ලේසි MB බර ගාණක් නැතුව පොඩි ගාණකින් ඔයාලට පට්ට ආතල් එකක් දෙන ඔය කට්ටිය බයින කාටුන් ගේම් එක කියන තාප්ප බදින ගේම් එක කියන ගේම් එක කොන් ආතල් එකක් විදිහට ගත්ත අම්මා අප්පට සල්ලි තියෙන අමු මෝඩයෝ. හරිද? එවුන් හින්දා මං හිතන ලංකාව විතරක් නෙමෙයි ඉන්දියන් මේවා ඔය අපිට මං කියන්නේ මුළු සමස්තම අපේ SG රීජන් එකට ඉන්දියාව දාලා නැහැ. ඉන්දුනීසියානු මැලේසියානු රටේ මේ සිංගප්පූරු ඉන්න 70 පුත්ත ලංකාවේ තමයි ලීඩර් බෝඩ් එක. අතන ලංකාව තමයි ලීඩර් බෝඩ් එකේ ඉන්නේ. හරිද? අපේ යක්ක පුත්තු තමයි ලීඩර් යක්ක පුත්තු නම් නෙමෙයි ඉන්නේ. යක්ක හරිද? Okay, players who use emulators for rank matches will be ineligible for the leaderboard. ඒ කියන්නේ boys ඔයාලා PC එකෙන් එමියුලේටර් එකෙන් ඔයා ගේම් එකේ රෑන්ක් ගැහුවට වැඩක් නැහැ. ඔයාගේ රෑන්ක් එක අප් වුණත් ඔයා රීජන් එක එකට ප්ලේ කරත් ඔයාව රෑන්ක් එකේ පෙන්වන්නේ නැහැ. only mobile players ලා විතරයි ලීඩර් බෝඩ් එකේ පෙන්වන්නේ. Players who share account with others will also be ineligible for the leaderboard. ඒ කියන්නේ ඔයා කාත් එක්ක ඒක මන් දන්නේ නැහැ මෙයාලා සජෙස්ට් කරගන්නේ කොහොමද කියලා. හරිද? කාත් එක්ක අපි account එක share කරත් එයාට ඒක කොහොම තෝර ලොකේෂන්ස් මාරු වෙද්දිත් මං හිතන්නේ එහෙම වෙයි මන් දන්නේ නැහැ මෙයාලගේ ඉතින් මුංගෙත් මේ හැක් එකක්වත් බෑන් කරගන්න බෑ ලැබ්බ මේ පකේ ලයින් දුන්නට. හරිද? Players who team up with emulator players to play rank games will also පොඩ්ඩක් ඉන්නකො පෙ. හරිද? දේවල් නම් ගොඩක් තියෙනවා නම් කවත් එක්ක කතා කරන්න. අයියේ මං අර ඇඳුම ගත්තා. අප්පා බඩුවක් ආවෙන්න. මම වැදගත් සාම සාකච්ඡාවක් මේ වගේ බඩු ටිකක් ආපුවාම ලොබියට බඩුවක්. අඩ වන් දන්නවා අයියේ ඒක. වඩා ඉදපාක මනුස්සයෝ බෞද්ධය බලන්න දෙන්නේ නැහනේ. හරිද? Players who team up with emulator players to play rank games will also not be eligible for the leaderboard. හරිනේ පුකේ අමාරුව සැප කන්නේ කන සාක්කුවේ. This change will only affect leaderboard eligibility. You can continue to enjoy the game as usual. Understanding. අඩෝ ළමයි ඔයාලා මේක හොඳට අහගන්න. දන්නේ නැහැ ලොකුවට මේ උඩ කැලේ නම් මං කියන්න තේරෙන්නේ නැහැ මේ. ඉන්ටරැක්ට් මේ ඔයාලට පැහැදිලි කරනවා කියලා ප්‍රිවිසින් කියලා තියෙන්නේ. හරිනේ මට මේක කියව ගන්න බැරුණා හිටියේ. leaderboard rules සැප්තැම්බර් 1. දැන් මේ ඇවිල්ලා කවද්ද අගෝස්තු 24 තාම. හරිද 24. තව දවස් 6කින් leaderboard ඔක්කොම මාරු වෙනවා. ඔක්කොම කන පිට ගහනවා. හරිද? Players who use emulator for rank matches will be eligible for the not හරිද ineligible. හරිද players who use your account ඒකත් ineligible. හරිද ඔය account එක share කරලා rank ගැහුවත් උතර නැහැ. ඔය leaderboard එකේ පෙන්නන්නේ නැහැ. ඔය emulator එකේ rank ගැහුවත් උතර නැහැ. ඔයාව leaderboard එකේ පෙන්නන්නේ නැහැ. ඔයා ටීම් අප් වෙලා ඔය කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මාත් එක්ක ගහන මොබයිල් කෝල් එකක් ඇවිල්ලා ඌ ඇවිල්ලා රීජන් 1 මම තමයි මැච් මේකින් කරන්නේ මාත් එක්ක මැච් එක ගහුවට ඌගේ පොයින්ට් එක තුනත් ඌව ලීඩර් බෝඩ් එකේ පෙන්නන්න නැතුව යනවා දැන් හොඳම සීන් එක කියන්නේ ඔයාලා ඇවිල්ලා මචං ලීඩර් බෝඩ් එකට ප්ලේ කරනවා නම් එක්ක ඔයා ස්ටේබල් කියන්නේ අර ඔයාට හැම වෙලේම ප්ලේ කරන ටීම් එකක් හදාගෙන ප්ලේ කරන්න PC අයලා ඩන් වෙන්න යන්නේ අත් PC ඉතින් it done all PC players bye to rank දැන් වැඩේ කියන්නේ උන් මචං කස්ටම් එක ගහ පුදු අදයක් දෙයි
වෙලාවට වන්නොස් පොන වැත්තු නැත්තම් මට ඉන්න හම්බෙන්නේ ලයිව් එකේ බා යනවා PC අයියලා ඔයාලට සම්මා සම්බුදු සරණයි 33 කෝටිය දෙවියන්ගේ රැකි රක්ෂාව ආරක්ෂාව ලැබිලා හරි ඉතින් රෑන්ක් එකේ පොඩයිනක අපි රෑන්ක් පැත්තට යන්න බලන්න රෑන්ක් පැත්ත හරිද ඉන්න විසි පොඩ පොම හලෝ ආවෙනවද හෙනා අයියේ මේ ඩන්නෙන්ට යන්නේ නේ PC ප්ලේයර්ස්ලා ටික ඈ බලපන් නිවුස් වල උඩම තියෙන එක මොබයිල් ගෑම් ඕ මේ විසියා කියන්නේ ප්‍රවෘත්තියක් බලන එකෙක් නෙමෙයි වැල් ගෲප් එකේ අලුත් ලීක් එකක් ආවොත් නම් ගිහිල්ලා බලයි ඈ